Good morning Reddin. මොකද මේ උදේ පාන්දරම අපිව මතක් කළා. Good morning. කොහෙද ඉන්නේ ලෙස්ලි? සයිට් එකට ආවා. අත JCB 4ක් මේ වැඩ. මේවට වෙලාවට ලීසින් හරියට ගෙවන්න එපා. පොඩි ඇරියස් එකක් වුණොත් රෙඩින්ගේ ඔෆිස් එකේ උදවිය අපිට කලට වෙලාවට කෝල් කර මතක් කරනවනේ. ඒව හොඳ වැඩ. වෙලාවට ගෙවන්න ඕන. නැත්තම් දන්නවනේ කැලින්ම ඉස්සුවා. දැන් එතකොට රෙලින් මගේ වාහන උස්සන්න වෙන්නෙත් මටමද? ඒක නෙමෙයි. ඇයි රෙලින් උතේම හදිස්සියක්ද? උස්සන කේස් එකකට තමයි ලෙස්ලි. සීසින් ඕඩර්ස් දීපු කේසස් 4ක් තියෙනවා. ඉක්මනට වාහන ටික ගන්න ඕනේ. දැනටමත් හංගලක් දන්නෙත් නෑ. හංගල නෙමෙයි. කොයි තූත්තු කුඩිය තිබුණත් කොට උඩ තිබුණත් අපේ කොල්ලෝ ටික අරගෙන එනවා කියලා දන්නවනේ. ලොකේෂන් කොහෙද? මං කොල්ලෙක් ඔෆිස් එකට එවන්නම් ඩීටේල්ස් ටික ගන්න. ඕ දන්නවා. ඒකනේ මං බය නැතුව මගේ මිත්‍රයාට කතා කරන්නේ. කලින්ම කතා කරපු එක හොඳයි. මට කොල්ලෝ ටික රෙඩි කරගන්න. උන් එක වැඩවලට මිසින් වෙලා ඉන්නේ. බැරි වුණොත් විල්ෆ්‍රඩ් ගාඩ් එකේ ඉන්න කොල්ලෙක් දෙන්නෙක්වත් සෙට් කරගන්න වෙනවා. කෝ ලෙස්ලි ආවේ නෑනේ මගේ ඔෆිස් එකේ පැත්තේ. අනේ ඌරලින් එන්න බැරි වුණා මේ වැඩ එක්ක. අර මොකද්ද පණිවිඩයකුත් කියන්න තියනවා කිව්වා නේද? ඔව් මේ 23 වැඩේ. අන්න හරි. එක්ක මං දැන්ම ඔෆිස් එකට එන්නම්කෝ. රෙලින් ඔෆිස් එකේ නේද? ඔව්. බෑග් දෙන්න මං එනවා. ඕකේ ලෙස්ලි. චංගම දුරකථන ඇමතුම විසන්ධි කළ ලෙස්ලි වහා අනෙක් අතට වාස් වෙතට ඇමතුමක් ගත්තේය. වාස්ගෙන් ප්‍රතිචාරයක් නොවූ හේයින් ලෙස්ලි තවත් ඇමතුමක් ගත්තේය. සුද්දා කොහෙද ඉන්නේ? ඇමතිතුමාගේ හොටෙල් එකේ. ඇයි හදිස්සියක්ද? හදිස්සියක්වත් නෑ. ඒ ඩබල් එකේ කෙරෙන්න ඕන වැඩක්. කියන්න අයියේ. වාහන වගේක් පන්නන්න තියෙනවා. රෙලින් මහත්තයාගේ වැඩක්. අද හෙටම වෙන්න ඕනේ. හරි ලෙස්ලි අයියා. මං ගරේජ් කරන්න. ඒරියාස් මොනවාද? ඩීටේල්ස් ටික හවසට. කොවාස් ඌවත් ලෑස්ති කරපන්. වාසා ලොකු සර් එක්ක මිනිස්ට්‍රියට ගියා. තවල්ලෙත් තියෙයි. මං උඩත් පණිවිඩය දෙන්න. අනිවාර්යෙන් රෙඩි කරපන්. මොකද ඌ වැඩක් කරොත් ආයෙත් ඇඟිලි ගගා හොයන්න ඉඩක් තියන්නේ නෑ. හරි. මම වැඩේ බලන්න ලෙස්ලි අයියේ. හරි මල්ලි. සත්‍යන්ත දිනවල පාඨමාලාව තිබූ නිසා ගත වූ දවස් කීපය කම්මැලි කමින් ගෙවී ගියේය. ඊටත් වඩා සති කීපයකින් කැලිප්සෝ කණ්ඩායමටත් වැඩක් නොතිබුණ බැවින් දවස් කීපය ගෙවුනේ අතේ සතයක් නැතුවය. එහෙත් නිෂාට ලැබුණු ආරාධනාව ස්ථිරවීමත් සමග මට නැවුම් 50ක් ලැබී ගියාක් වැනිය. මට පමණක් නොව ඊගල් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සමාජිකයන්ටද එසේමය. ස්නානයෙන් පසුව මම කඩිමුඩියේ ලැහැස්තිවීමට පටන් ගත්තෙමි. ලිං වතුරේ වූ සීතලට තාමත් ගත වේවුලයි. කළු කමිසය සහ කලිසම නාන්න යාමට පෙර මැද තිබූ නිසා අනෙකට මම ඒවා ඇඟට දාගතිමි. සුදු ඉනපටිය හා සුදු සපත්තු දෙක පැළඳීමටද මම අමතක නොකළෙමි. මා ලෑස්ති වී කාමරයෙන් එළියට පැමිණි අතර අම්මා සාලයේ ඇඳුමක් මසමින් සිටියාය. ඇය දැස් ලොකු කර මා දෙස බැලුවාය. ඔන්න අදත් සර්කස් කිට් එක දාගෙන අපේ සංගීත කණ්ඩායමේ අභිමානවත් ඇඳුමට අපහාස කරන්න එපා. කවදා හරි මම ලොකු සංගීතකාරයෙක් වුණාම අම්මට මගේ අගේ තේරෙයි. මගේ පිළිතුරෙන් ඇයට සංවේදී වීමට එතරම් කාලයක් ගත නොවීය. මේ අම්මට නැතුව වෙන කාට උඹේ අගේ තේරෙන්නද පුතේ? උඹ දන්නවනේ පුතේ මේ ලෝකෙ මට කියලා ඉන්නේ උඹ විතරයි කියලා. අයියෝ අම්මේ කේතරින් ගෙනියන බහිත්තිව ශෝක මුට් හදාගන්න එපා. මම මේ නොවන ගමනක් යන්න හදනව නෙමෙයිනේ. ඒ වරායට කේන්ති ගියේ කට
මොනවද මේ කියවන්නේ? කේතරින් දොට්ට බහිද්දි ඔය වගේ කතා කියන්න හොඳද? ඉතින් ඔයා නැම්ම ශෝක මුද්දා ගත්තේ අපේ පුත් සංගීත කණ්ඩායමට ලංකාවේ නන් දෙසින් ආරාධනා ලැබෙන එකට අම්මා සතුටු වෙන්නකෝ. දැන් අර කොළඹින් එවනවා කිව්ව වාහන එවනවද? නැත්තම් දැනටමත් කොළඹින් පිටත් වෙලා හරියටම 4 වෙද්දි වැන්න කෙනා. ඒ මිනිස්සුන්ට ඔච්චරම කොළඹින් බජව් දාන කට්ටියක් හොයාගන්න බැරිද? මෙච්චර මෙහි ඉඳලා උඹලා ඔච්චර දුරක් එක් කරගෙන යන්නේ? මේක නිශාගේ හිතවත් කමට සෙට් වෙච්ච වැඩක් නේ අම්මේ. එයාගේ තුරින් නෑදෑවෙන ආන්ටි කෙනෙක්ගේ දුවගේ බර්ත්ඩේ පාටි එකක්. අනේ මන්දා මගේ හිතට මොකද්ද මහා බයක් දැනෙනවා. බයක්? නෑ ඉතින් අද කෝස් එකට ගියේ නැත්තේ ඔය සංගීත වැඩේ හින්දානේ. ඒ ලෙක්චර්ස් ටික මට කවර් කරගන්න පුළුවන්. ඒ තරම් ගණනකට නොගෙන මම පිළිතුරු දුන්නෙමි. කවර තමයි මට බය ඔය පචවතාන වැඩේ හින්දා කවදාහරි ඉට කෙනීමත් කඩාකප්පල් කරගනීද කියලා. එහෙම වුණොත් කවදාහරි දවසක තේ කඩේක හෝටලයක තේ කෑම ඇදැද්ද තමයි ඉන්න වෙන්නේ. ඇයි ඒවත් රස්සාවල් තමයි. හිතුනොත් මම ඒවත් කරනවා. ඇයට කේන්ති ගස්සන්නට එසේ කිව් බව ඈතනි මා ළඟට ගොස් මාවට දනගසා වැන්දෙමි. මං යනවා. නැත්තම් නිශායත් එක දිගටම කෝල් ගනි. වැඩ ඉවර වෙච්ච ගමන් අපි එනවා. රෑ වෙන හින්දා අම්මා රජ්ජරි නැන්දාවත් කෙන්න ගන්න. ඇය නැගිටිමින් මගේ හිස අත ගෑවාය. පුතු සරණයි මගේ පුතාට. කොළඹ ගිය ගමන් මට කතා කරන්න ඕන. ඕ පුතේ මම රජ්ජරි නැන්දාට එන්න කිව්වා. ෂෝටේට්ස් මොනවද තියෙන්නේ? එළවලු රොටි, රෝල්ස්, මාළු පාන්, පැටිස් තමයි. පරාට නැද්ද? පරාට කොත්තු හවසට. දැන් තින්නේ මේවා. එක කෙටි ආහාර වර්ගයකින් දෙක බැගින් වෙනසේ ගණන් බලා ඇලුමිනියම් බන්දේසියට දමා අමුත්තාට පිළිගැන්වූ මම වතුර වීදුරුවක්ද මේසේ මත තැබුවෙමි. බොන්නේ මොනවද? ටී එකක් හදන්න. මල්ලි සිගරට් එකකුත් ගේන්න. හොඳමයි මහත්තයා. ටී එක හොඳ රස්නෙට ඕන මල්ලි. හරි. මම ඔහු වෙතින් ඉවත් වී බන්දු අයියා දෙසට එන ගමන් හඬ නගා කෑ ගැසුවෙමි. ටී එකයි විනාඩියෙන් දාන්නම්. බන්දු අයියාද කෑ ගැසුවේ. තේ සෑදීම ඔහු කිසියම් රිද්මයකට අනුව සිදු කරයි. ඇලුමිනියම් ජෝගුවට සීනි දැමීමෙන් පසු හැන්දෙන් දිය කරන විට ඇසෙන හඬ හෝටලයේ අනෙකුත් හඬවල් අභිබවා ඇසේ. බන්දු අයියා තේ සාදන විට ඇසෙන හඬ දාස හෝටලයේ සිටින සියලු දෙනාගේම ක්‍රියාකාරකම් වල යම් කලබල ගතියක් ඇති කරාදෝ යන්නට මට සිතේ. තවත් මේසයක කෑම කමින් සිටි දෙදෙනෙකු කෑම කා අවසන්ව පිටත් වීමට සූදානම් වෙයි. මම එතනට ගියෙමි. කාල ඉවරද මහත්තයා? බිල දාන්න. ෆ්‍රයිඩ් රයිස් 2යි කෝක් 2යි. මුදලාලිගෙන් බිලක් දමාගත් මම එය තැඹිලි පැහැති ප්ලාස්ටික් තීසියක දමා මේසය මත තැබුවෙමි. මදක් අවපැහැගැන්ව තිබූ එම දීසියේ බොහෝ සීරීම් දක්නට ලැබුණි. ඔවුන් සියයේ නෝට්ටු 4ක් දීසිය මත තැබුවේය. ඔවුන්ගේ අලාභය වූයේ රුපියල් 360කි. ඉතුරු මුදල් ලබා දෙන මොහොතේ මුදල් නෝට්ටු වලින්ම ලබා දෙන ලෙස හොර ඇසින් මම මුදලාලි මහතාට සංඥා කළෙමි. කට කොනකින් සිනාසුණු ඔහු 20 නෝට්ටු දෙකක් දීසිය මත තැබුවේය. ඉතුරු මුදල් සහිත දීසිය නැවත මේසේ මත තැබූ මම මේසය පිරිසිදු කරන්නට ගතිමි. එක් 20 නෝට්ටුවක් දීසිය තුල ඉතුරු වෙන්නට හැර ඉතිරි 20 නෝට්ටුව රැගෙන ඔවුන් පිටත්ව ගියෝය. මේසය පිරිසිදු කරන අතර වාරයේ වටපිට බලා 20 නෝට්ටුව රැගෙන කලිසම් සාක්කුවට මම ඔබා ගතිමි. මගේ ඊළඟ රාජකාරිය වූයේ ඊළඟට පැමිණීමට නියමිත අමුත්තන් වෙනුවෙන් කෑම මේස පිරිසිදු කර තැබීමය. ඒ වන විට මා ඇනවුම් කළ
කිරිතේ එක බන්දු අයියා පිළියෙල කර තිබුණි. ටී එක හරි මල්ලි. කිරිතේ ඇනවුම් කළ තැනැත්තා සිගරට් එකක්ද ඇනවුම් කළ බැවින් මම කිරිතේ එකක් සමග දීසියක සිගරට් එකක් දමා ඔහු වෙත පිළිගැන්වුවෙමි. බිල් එක දාන්න. මෙතන බිව්වට අවුලක් නැද්ද මල්ලි? ඇතුලේ බෑ, පිටිපස්සේ පුළුවන්. ඔහොම කුස්සිය ළඟින් වමට හැරිලා පිටිපස්සට යන්න. කිරිතේ එක සහ සිගරට් එක රැගෙන අමුත්තා හෝටල් මුළුතැන්ගේ දෙසට ඇවිද ගියේය. හෝටලයට පැමිණෙන අමුත්තන්ට සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන්න යනුවෙන් මුදලාලි මහතා පැවසුවද මා එසේ කියන්නේ නැත. මහත්තයා යන වචනය මා පාවිච්චි කරන්නේ නොකියා බැරි කමටය. එක් වර්ගයකින් දෙක බැගින් කෙටි ආහාර තබා තිබූ බැවින් මට ඔහුගේ අලාභය ලේසියෙන් ගණන් බැලීමට හැකි විය. ඔහු ආහාරය සඳහා ලබාගෙන තිබුණේ මාළු පාන් එකක්, එළවලු රොටි එකක් සහ වඩේ එකක් පමණි. ඒ සමගම පසුව ලබාගත් කිරිතේ එකටත් සිගරට් එකටත් ගණන් බැලුවෙමි. ගණන 345කි. මුදලාලි මහත්තයාගෙන් බිලක් දමාගෙන මා එය ප්ලාස්ටික් දීසියකට දමා මේසය මත තැබුවෙමි. විනාඩි 5කින් පමණ නැවත පැමිණි අමුත්තා හිස් වීදුරුව මේසය මත තබා සියයේ නෝට්ටු 4ක් දීසිය මත දැමුවේය. මුදලාලි මහතාගෙන් ඉතුරු මුදල් ලබාගත් මා එය ඔහු වෙත ලබා දී ඉතිරි ආහාර රැගෙන වීදුරු රාක්ක මත අසුරා තැබුවෙමි. අමුත්තා පිටව ගිය පසු මේසය රෙදි කෑල්ලකින් පිස දමමින් හොර ඇසින් ප්ලාස්ටික් දීසිය දෙස බැලුවෙමි. නොදකින් මට කියවිනි. එහි දමා තිබුණේ රුපියල් 5 කාසියකි. තරහට එසේ සිතුනත් හෝටලයට පැමිණෙන මිනිසුන් එසේ මුදල් තැබිය යුතු නැත. එය ඔවුන් කැමතිනම් පමණක් සන්තෝසම් වශයෙන් වේටර්වරයා වෙනුවෙන් තබා යන මුදලකි. මා වටපිට බලමින් 5 කාසිය කලිසම් සාක්කුවට දැමුවෙමි. තවත් කාසි කිහිපයක් සමග එය ගැටෙන හඬ ඇසුනි. මෙවැනි සුළු රාජකාරි මුදලාලි මහතා මාට පවරා තිබුණත් සවස 5න් පසු ආප්ප, බිත්තරාප්ප, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් ආදිය සෑදීමට බන්දු අයියාට සිදුවන බැවින් අමුත්තන් පැමිණි විට ඔවුන්ගේ ඕනෑපාකම් බැලීමට අමතරව තේ සෑදීමේ රාජකාරිය කිරීමටද මට සිදුවේ. වෙලාවක් ලැබුණහොත් බන්දු අයියාගේ උයන පියන වැඩවලටද සහයෝගය ලබා දීම මා විසින් සිදු කරනු ලබයි. සවස් වරුවේ වැඩ කිරීම තරමක් වෙහෙසකාරී වුවත් එක දිගට වැඩ කරද්දී එතරම් තෙහෙට්ටුවක් නොදැනේ. රාත්‍රිය වනතුරු මුදලාලි මහතා සින්දු දමා තිබීම ඊට එක හේතුවක් විය හැක. හෝටලය තුල සිටින අමුත්තන්ට පමණක් නොව පාරේ ගමන් ගන්නා මිනිසුන්ටත් ඇහෙන්නට ඔහු සින්දු දමයි. දාස හෝටලයේ වැඩ කිරීමට ලැබීම මගේ ජීවිතයට අලුත් අත්දැකීමක් රැගෙන ආවේය. එබැවින් කෙවී ගිය කාලයේ මා විඳි දුක් ගැහැට මෙන්ම අරමුණු සහ බලාපොරොත්තු සියල්ලම සිතෙන් ඈත් වී ගොස් තිබෙන බවටද මට සිතුනි. සැබවින්ම ඒ ගඳ ගහන කටුක අතීතය සිහි කිරීමට මටද ඕනෑකමක් නොතිබුණි. කාලය ගෙවී ගියේ කොතරම් ඉක්මනටද? සැබවින්ම මේ ගතවන මොහොත කුමක්ද? මා සිටින්නේ කුඩා හෝටලයක වේටර්වරයෙකු හැටියට නොවේද? මා මෙහි නැවතීමට පැමිණියේ පරිගැනීමේ චේතනාවෙන් නොවේද? නමුත් මාගේ අරමුණ මෙසේ කෙටි කාලයකින් මනසින් ගිලිහී ගියේ කෙසේද? බන්ධනාගාරයේදී මා විඳි අනේක විධ වූ දුක් අන්දරාව කෙටි කලකින් මා අමතක කර දැමුවේ කෙසේද? මා බේරා ගැනීමට නීතිඥවරුන් පසුපස දෙවූ මෑණියන්ගේ අහිංසක උත්සාහයන් මට මෙසේ පහසුවෙන් අමතක කළ හැකිද? ගත වූ කාලය තුල ඈ කොපමණ දුක් අන්දරාවක් විඳින්නට ඇද්ද? මේ සියල්ල මට අමතක වී ගියේ කෙසේද? මත්කුඩු පාර්සලයක් නිසා මාස 6ක් බන්ධනාගාරගත වීමේ සිදුවීම පමණක් නොව මගේ ජීවිතය මත වැටී තිබෙන
රෙලින් ගුණවර්ධන නම් අතුරු සෙවණැල්ල අමතක කර මා මෙසේ සැහැල්ලුවෙන් කාලය කෙවන්නේ කෙසේද?